හදා ගන්න ඕනේ වයමටයි. මේ පවුල තුල පරිසරය තුල වෙනතුනි පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. මගේ පළවෙනි යෝජනාව අම්මයි තාත්තයි හරි හොඳට ඉන්න. තාත්තට තියෙන්න ඕනේ හොඳ පෞරුෂය. මොකේද? අනෙකගේ ආත්ම ගෞරවය රකින්න පුළුවන් වෙන්නේ පින්නතුනේ පෞරුෂයක් තියෙන කෙනෙකුට විතරයි. පැහැදිලිද මං කියන එක? කොච්චර දරුවෝ ඉස්සරහ අම්මලා තාත්තලා කුණු හරපෙන් බැන ගන්නවද? බැන ගන්න නැද්ද? පින්නතුනේ සමහර තාත්තලා අමු තිත්ත කුණු හරපෙන් අම්මලාට බයිනවනේ. කවුරු ඉස්සරහද? මේ රට පහක මිනිස්සු පාවලා දීලා බයිනවා දරුවෝ ඉස්සරහ කාටද? අම්මට. කට ගොන්න බීගෙන ඇවිල්ලා මොනවද කරන්නේ? හොඳ පෞරුෂයක් තියෙන්න ඕන පිරිමියෙක් වුණාම. අම්මා තාත්තගේ පැත්තට බයිනවා, තාත්තා අම්මගේ පැත්තට බයිනවා. දරුවන්ට තාත්තා ගැන හොඳ ආදරයක්, තාත්තා ගැන හොඳ හැඟීමක් ඇති වෙන්න ඕන, තියෙන්න ඕන. ඒක රකින්න ඕන කවුද? අම්මා. අම්මා ගැන ඇති වෙන්න ඕන ආදරය, අම්මා ගැන ඇති වෙන්න ඕන ගෞරවය, ඕක රකින්න ඕන කවුද? තාත්තා. ඔය දෙන්නම අම්මා තාත්තා කියන චරිත දෙකේ ගෞරවය රකින්න නැතුව කොහොමද හොඳ පෞරුෂයකින් හිපිදරුවෙක් හදන්නේ? පින්නතුනේ මේ බුදුරු උගන්වන්නේ ගාර ඕච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤතෝ. නිහතමානී වෙන්නලු, ගරු කරන්න පුරුදු වෙන්නලු. කොහෙන්ද ඉගෙන ගන්න ඕන? එනිසා ගෙදර ඉන්නකොට අම්මයි තාත්තයි දරුවෝයි විතරනේ පින්නතුනේ මහ ගොඩක් ඕකේ නෑ. හරි හොඳට ඉන්න, හරි ආදරෙන් ඉන්න, අනෙකට බොහොම ලෙන්ගතුව ඉන්න. මේවා ඉතින් හෙට ඉඳන් පුළුවන් තරම් පුරුදු වෙන්න. ගෙදර ඉන්නකොට කිසිම හේතුවක් මත අනෙකගේ හිත රිද්දන්න එපා. අපි හැම වෙලේම දකින්නේ අනෙකගෙන් අපට වෙන යහපතද අයහපතද. මේ පින්නතුන්ට වැඩිපුරම ඔය ජීවිතේ තට්ටුව දැම්මනම් දැම්මේ ළඟින් හිටපු මිනිස්සුද ඈතින් හිටපු මිනිස්සුද? අපිට අර මේක කියන වෙන විදිහක් තියෙනවානේ. අපිට වැඩිපුරම කියනවානේ කවුද එහෙම කෙරුවේ? ළඟින් හිටපු මිනිස්සු. හැමදාම අපිව රිදෙව්වේ කවුද? අපි උදව් කරපු උදවිය නෙමෙයි. කවදාවත් අපි උදව් නොකරපු කෙනෙක් අපිට රිද්දලා තියෙනවද? ඒ හින්දා සංසාරගත වෛරක්කාරෝ ඇති වෙන්නේ, නඩත්තු වෙන්නේ පින්නතුනේ මේ බොහොම ළඟින්, බොහොම සමීපේ. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න. අම්මට තාත්තටවත් තාතෝ කියලා කතා කරන්න එපා. සමහර දරුවෝ ඉන්නවා මම කියන විදිහටම කියනවා මේ අපේ අම්මටයි තාත්තටයි පින නෑලු අපෙන් සැලකුම් ලබන්න. එහෙම කියන්නේ අපූර්වට කියනවා. ලැජ්ජ නැතුව කියනවනේ අපේ අම්මට තාත්තට කෙරුවට වැඩක් නැහැ කියලා. හැබැයි ඒකෙත් ඇත්තක් තියෙනවා පින්නතුනේ. ඔය සමහර අම්මලා ඉන්නවා අර කණ්ඩ දෙන්නේ ගෙදර ඉන්න ලේලි පුතා තමයි බලන්න. හුඳලා කවදාවත් ඒ ලේලිගේ හොඳක් කියනවද? ඔය කන්නකට දෙකකට සැරයක් එනවා. අවුරුද්දකට සැරයක් විතර සීනි 250ක් කිරිපිටි පැකට් එකක් සරමච්චීත්‍යක් 60ක් කරගෙන ඈත ඉන්න ළමයෙක් කෙනා බලන්න. අරුන්දට ලොකු කවුද? අර හැමදාම ඉන්න ලේලිගේ පුතාගේ ගුණයක් කියනවද? අර ඈතින් එන දරුව ඇඳ ගාව තියාගෙන සේරම අරු තියනවා කියනවා. එනිසා දෙමව්පියොත් හොඳට මතක තියාගන්න. බුදුරු කියන්නේ මාතා යතානියම් පුත්තං ආයුසායක පුත්තමනුරක්කේ. පින්නතුනේ අම්මලා කොහොමද දරුවන්ට සලකන්නේ බලන්නේ බලාපොරොත්තුෙන්?
බලාපොරොත්තු රහිතව එලෙසම තියන්න. දරුවන්ට අප්පිරිය වෙන විදිහට වැඩ කරන්න එහෙම නැහැ. දරුවන්ට එපා කරවන්නේ මම මේ දරුවන්ටත් කියන්නේ. අම්මා තාත්තා තුල මොන වැරද්ද තිබ්බත්, අම්මා තාත්තා තුල මොන ප්‍රශ්නේ තිබ්බත්, අම්මා තාත්තා තුල මොන ගැටලුව තිබ්බත් පින්නතුනේ හොඳට පුරුදු වෙන්න. ඒ බුද්ධ වත කරනවා වගේ අම්මගේ තාත්තගේ කටයුතු කරන්න. සංසාරේ අපි මොන තරාතිරමටපත් උනත් මොන තත්ත්වෙ හිටියා අපිට කවදා හරි ඔය අපි කරන දේවල් විඳවන්න වෙනවා. කටක් කරලා කෙනෙකුට වචනයක් කියන්න කලින් ඔය අර මේ පැතිවල දේවාල සීන් එක තියෙනවද නැහැ? නැසාතිකම දන්නේ නැතිද? දේවාල තියෙන්න ඕනේ. ඒවා තියෙන්න ඕන අපේ යහපතට. ඒවා තියෙන්න ඕන අපේ සුභ සිද්ධියට. ඇත්ත පොල් ගහලා තියෙන ජීවිතේට නැතුව ඇති මං හිතන්නේ. දැන් ඕම් පොල් ගහලා තියෙන කට්ටිය මතක් කරගන්න ඕන හොඳ. මොනා කියලාද පොල් ගහලා තියෙන්නේ? විභාගයක් පාස් යන් කියලා ජීවිතේට පොල් ගෙඩියක් ගැහුවද? පින්නතුනි ගහන පොල් කන්ද ඔළුවේ තියාගෙන ගිහිල්ලා පින්නතුනි පොල් ගෙඩිය පාත් වෙනකොට තව ටිකක් තදට වදිනවා. කියනවනේ පින්නතුනි මක බෑවියන් කෙලවියන් හැප්පියන් පොඩිවයන් කැඩියන් බිඳියන් විනාශවයන් කොරවයන් කියලා කියන්නේ ඔය අර ඔය මිරිස් ආහාරමේ අඹරනවා නේද? මං කියන්නේ සම්බෝල මාළු පින්න වලට අඹරන්නේ නෙමෙයි හොඳේ. ඔය දේවාල වල ගිහිල්ලා අඹරන්නේ මොනකටද මිරිස් අඹරන්නේ? මේ පින්නතුනි මස් මාළු නොකාපේ වෙලා ගිහිල්ලා අඹරනවා. මොනා කියලාද? ගොළු වෙන්නලු. කොර වෙන්නලු. පින්නතුනි අනේ ගොංකා මතක තියාගන්න ප්‍රභාකරන්ට මිරිස් සම්බරන්න එකෙක්වත් හිටියේ නැද්ද? නම ඇත්තම යහන් අබාඹරන්න මේ ගිහිල්ලා හිතේ තියෙන වෛරය ක්‍රෝධය ඒක වෙනවනම් තව කමකුත් පිට වෙන්නේ මොකද්ද? බුදුරු දේශනා කරන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනස මුල් කරගෙන මනස පෙරටු කොටගෙන භාස්සතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් මනසේ තියෙන්නේ මොකද්ද? කියනෝනේ දැහැඳි ගෑවිලම් ඵලයව කියලා. සමහරු කියන්නේ නැද්ද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. සමහරු කියනවා තොපි අපේ ඇස් ඉස්සරහම විදවන්න ඕනලු. කවදාවත් ඕවා කියන්න එපා පින්නතුනේ. අපි කාට හරි කටක් කරලා අයහපතක් පැතුවොත් ඒවා කවුද විඳින්න ඕනේ? ඒවා පින්නතුනේ අපි විඳින්න ඕනේ. කටක් කරලා කාට හරි දොසක් පැතුවොත් කවුද ඒක විඳින්න ඕනේ? දොසක් පතන්න නැතුව ඉන්න තියෙන එකම ආත්මය පින්නතුනේ මනුෂ්‍යාත්භාවය. ඔය එකම බත් ගොඩ බල්ලෝ දෙන්නකොට දැම්මොත් මොකද වෙන්නේ? බත් කනවද බල්ලෝ කා ගන්නවද? මිනිස්සු මතක තියාගන්න අපි හරි ඉක්මනින් මැරෙනවා. මේකේ අවුරුදු 7-800ක් ඉන්නවද? මේකේ දිරිවාදිකම් පිරිමහන්න දෙයක් නැහැ. අර මේ පැතිවල ඉන්නවද ඔය බජාර් භාෂාවෙන් මොකද්ද කියන්නේ? චණ්ඩි ඉන්නවද? චණ්ඩි කියන්නේ පින්නතුනේ අර බස් වලින් රුපියල් 100-150ක් අහු කරනවා. ඔය මොකෙක් හරි එක බය කරලා කීයක් හරි ගන්නවා. එතකොට ඔය අරක්කු සිගරට් බොනවා තමයි. එහෙම ගුටි කන්න එහෙම බෑ. ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා.
සමහරව ඉන්නවා මේ ගොඩක් මේ කොල්ලොන්ට මේ ගායේ තියෙන තරුණයොන්ට. සමහර තරුණයෝ හිතාගෙන ඉන්නේ අර එන අලි ඔළුවෙන් පින්නතුණු ඉන්නේ. බලනකොට බොන්නේ බීඩි මේ කොල්ලෝ. අවුරුදු 14 15 පටව ඉන්න බීඩි කොටවල් සාක්කුවල පුරවගෙන දැන් බැලුවත් ඔය කොල්ලොන්ගේ සාක්කුවල දුංගල පළුවක් හරි තියෙනවා. මේ තරුණයෝ මේ අපේ තාරුණ්‍ය නඩත්තු වෙන්න ඕන මෙහෙමද? මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම ඕනෑකමින් කියන්නේ. බොහොම ගෞරවයෙන් කියන්නේ. කාගේවත් අතකොළු වෙන්න එපා. මම තරුණයන්ට කියන්නේ කාගේවත් බයිසිකල් පිටිපස්සේ නැගලා යන්න එපා. හොඳ පෞරුෂයක් තියාගන්න. හොඳ අභිමානයක් තියාගන්න. ඔය බීඩි කොටවල් උරානේ එක එක පස්සේ ගිහිල්ලා ගංජා ගන්න. මේ ගංජා ගන්නවද නැහැ? ඇත්තටම යන්න. ඇත්තටම මේ හොඳයි එහෙනම් නැත්තම්. අබ්බැහි වෙන්න මේපා. ඔව්ව කරනවා නම් මං කියන්නේ. සමහර කොල්ලෝ නම් කමක් නැහැ මේ තාත්තලා. අවුරුදු 28යි 32යි 35යි. මස් 500ක් ගේන්නේ. බිතර 10ක් ගේන්නේ. පින්නතුනේ අතේ කරේ මුද්දම් මාලයක්වත් නැහැ. බూరు ගහනවා. මේ පැත්තේ බూరు ගහනවද නැහැ. නැසහති දන්නේ නැතිනම් දන්නේ නැතුව ඇදෙන. බොහොම හොඳයි මේ හොඳ. බూరు ගහන්නේ ගංජා ගහන්නේ. ඔය කීයක් හරි හම්බුණාම සමහර තාත්තලාගෙන් අහලා බලන්න. මට මේ බණ කියන්න වෙලාවක් නැහැ. මේ වෙලාව ඉවරයි. දරුවොත් එක්ක බත් කටක් කාලා නැහැ මාස ගානකින් එකට. අම්මලා මොන හරි තම්බලා දීලා ළමයි බුදි කරවනවා. රෙද්දක් පෙරෙද්දක් කරගෙන දීලා නැහැ. බ්‍රේස්ලට් එකක් හදාගනින් කොල් ගියා කර දීලා. දාන්න. පින්නතුනේ හදිස්සියක් වුණොත් උකස් තිබ්බෑගිනේ ඕක. බැරිද? තරුණේ වුණාම මං ඔය එක කොල්ලෙක්ගෙන් ඇහුවා. ඒකට අවුරුදු 25යි. මෙහෙ නෙමෙයි හොඳේ. මේ මං උදේ දැන් මොකද කරන්නේ? ගෙදරලු ඉන්නේ. අහනකොට මොනා හරි කරන්න ඕනලු. තව අවුරුදු 25යි මොකද කියන්නේ? මොනා හරි කරන්න ඕනලු. එතකොට කන්නේ ගෙදරේ. මගද මොනවද කරගෙන තියෙන්නේ? මං කොල්ලෙන් ඇහුවා දැන් මාසෙට රෙදි කීයක් ගන්නවද? නෑ අවුරුද්දට අම්මලා අරන් දීපේකලු තාම තියෙන්නේ. මම දැන් චේන් පොඩක්වත් හදාගත්තේ නැද්ද? නෑ. මම ඉස්කෝලේ ගිහිල්ලා නැවතුනේ. ඕ ලෙවල් කරලා නැවතුණා. පින්නතර අවුරුදු 9ක් මේ කොල්ලා ගෙදර. මං කොල්ලෙන් ඇහුවා මේ වෙනකොට බීඩි කීයක් බීලා තියෙනවද? සිගරට්. හැබැයි හැමදාම හැන්දෑවට මේ මොකද කරන්නේ ළමයි? මේ පැතිවල ගංජා ගහන්න තියෙනද හොඳයි. ගහන පැතිවල හැමදාම ගිහිල්ලා මේ කොල්ලෝ එක අහුවෙනවා. අසුරු නිසුරු කරන්න ඕන ඒකේ ප්‍රශ්නයක් නැහැ. නන්නතර වෙලා නැති වෙනකම් සමහර පැටව ඉන්නවා පින්නතුනේ බත් පිගාන කලා පිගාන හොදන්නේ නැහැ. ලැජ්ජ නැතුව කලිසම ගලවලා දොරෙන් දාලා වෙන එකක් ඇඳගෙන යනවා. කවුද හොදන්න ඕන? අම්මලා බලනකොට අවුරුදු 18යි. තේක බීලා කෝප්පෙටින් පුඩු යටින් තියලා යනවා. කොට්ටුර බෙඩ් සීට් එක ජීවිතේට හොදගන්න කවුද හොදන්න ඕන? අම්මලා. මේ තරුණයෝගේ හැටි. කොල්ලෝ ඒ වුණාට මොකක් හරි වුණාම කටවල් ගමකට ගහන්න කතාව. පාම්බාගයක් හරියට කා ගන්න පුළුවන්ද? බත් එකක් කාලා වතුර එකක් බොන්න බෑ ස්මෘතාවට එනවලු. මොන කොන්දක්ද? හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. කොහොමද දැන් මේ පෞරුෂයයි අභිමානය හදාගන්නේ? මේවා ඉතින් දරුවන්ගේ හදන්න කලින් අම්මගේ තාත්තගේ තියෙන්න ඕන හොඳේ. අර මතකද මගමානවක ජාතකේ? මග කුමාරයා කොහොමද පෞරුෂය හදාගත්තේ?
පෞරුෂය කියලා කියන්නේ පින්නතුනේ කවුරු හරි මොන දිහා බල්ලා මොනා හරි කරපුවාම රවණ ගොරවනේ මේ කොල්ලන්ට මොකක්ද කියන්න බෑ හෙල්මට් වලින් තඩි ගහනවා. මහා මේ එහෙම හරි මෝඩයි වෙන මොනවද ඔකට කියන්නේ. මම පින්නතුනේ බන්ධනාගාරවල බණ කියන්න යනවනේ හරියට. අවුරුදු 19 20 21 කොල්ලෝ සෑහෙන්න ඉන්නවා. අනාථයි. මන් තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ නේ ඔය පස්සේ යන්න දැන් ඕන තරම් ඇති. මොකක් කරේ වුණාම කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. මං උන්ට පොලිසිය වල උදවිය කියනවා හාමුදුරුවනේ කවදාවත් මේ යාළුවෝ අපදෙන්න ඇවිල්ලා නැහැ. ජිප් එකට දාගත්ත ගමන් රාලහමිට කියනවලු මොකද්ද? ෆෝන් එක දෙන්න ගෙදරට කෝල් එකක් ගන්න කියලා. එතකන් කටවල සද්දේ කාටද? මෙහි ඉන්න දුවල පුතා ළම්මට තාත්තට තාතෝ කියලා කියනවද නැහැ? නැතුව ඇති මං හිතන්නේ අර ගංජාහරමේ බොන්නේ නැහැ කියවනේ මේ පැතිවල ඒ හින්දා හොඳයි. බොහෝ පැතිවල දරුවෝ කටවල් වල තියෙන සද්ද දෙමව්පියන්ට මම මේ තරුණ මහත්තුරුන්ට කොහොමත් මේ කාලේ තරුණයෝ ටිකක් කියන දේ අහනවා. තරුණයෝ හොඳට බණ අහනවා මේ කාලේ. අහනවා විතරක් නෙමෙයි හරි පුදුම විදිහට හැදෙනවා පින්නතුනි. ඒවා හරි විස්මිතයි. ඒවා හරි ආශ්චර්යජනකයි. තරුණ මහත්තුරු කියනවා හාමුදුරුවනේ අපි හිටපු හැටියට දැන් ඉන්න විදිය. කොල්ලෝ කියනවා හාමුදුරුවනේ හැමදාම ගෙදර ඉන්නේ. ඊ ප්‍රථම දෙව්නුවර ධර්ම දේශනාවකට වැඩියා රජමහා විහාරේ. අම්මා කෙනෙක් මංගාවට ඇවිල්ලා අඬා කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බවත් වෙන්න කොල්ලෝ 3 දෙනාම දැන් ගෙදර ඉන්නවලු. අම්මා කියනවා ස්තෝප්පුවට යනකොට කත්නෝරු විහාරුන්ගේ හඬ ඇහෙනවලු. බලනකොට ලොකු එකා බණ අහනවලු. අම්මා හරි සතුටින් කියන්නේ. කාමරේට යනකොට පොඩි එකා අම්මා කියනවා වෙන මොකවත් ඕනේ නැහැ හාමුදුරුවනේ. අම්මලා තාත්තලා හරි කැමති මොකේද? අම්මා තාත්තා හරි කැමති පින්නතුනි දරුවෝ කනවා බලන්න. දරුවෝ ගොඩක් කනකොට වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? ඕක ඉතින් තේරෙන්නේ අම්මලාට තාත්තලාට විතරයි. දරුවෝ ඇඳලා කොණ්ඩ රැවුල කපලා සෙන්ට් එක ගහගෙන එළියට බහිනකොට සතුටු වෙන්නේ කවුද? ආඩම්බරයක් ඇති වෙනවා. අභිමානයක් ඇති වෙනවා. ඔක තේරෙන්නේ ඉතින් අම්මා කෙනෙක් වුණාට පස්සේ, ඔක තේරෙන්නේ තාත්තා කෙනෙක් වුණාට පස්සේ. ඒ නිසා තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න, හොඳට හම්බ කරන්න, හොඳට මහන්සි වෙන්න.